හැමෝටම ජේසු වේදයි. 7 වෙනි මාසේ පොරොන්දු වචනය අපි බලන්න යනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබත් එක්ක කතා කරන සේවා. රෝම 10 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය මෙලෙස කියනවා. මක්නිසාද ස්වාමින් වහන්සේගේ නාමයට යාඥා කරන කවුරු නමුත් ගලවනු ලබන්නේය. අද ගොඩක් අයගේ තියෙන ලොකුම ප්‍රොබ්ලම් එක තමයි ඔවුන් යාඥා කරන්නේ. යාඥා කරන්නේ නැති නිසා බොයගේ ජීවිතේ අද ගැලවීමක් නැතුව ඉන්නවා, ආශිර්වාදයක් නැතුව ඉන්නවා, සුවයක් නැතුව ඉන්නවා, නිදාසක් නැතුව ඉන්නවා. දෙවියන් වහන්සේ Tamanට යාඥා කරන අයට පොහොසත් 10:12 රෝම කියනවා. ඉතින් උන්වහන්සේට අවංකව යාඥා කරන අයට දෙවියන් වහන්සේ උත්තර දෙනවා. ගීතාවලියේ තියෙනවා ස්වාමීන් වහන්සේ Tamanට යාඥා කරන සියල්ලන්ට ලං වෙලා ඉන්නවලු. එහෙනම් යාඥා කරන අයව දෙවියන් වහන්සේ ගලවනවා. යාඥා කරන අයට දෙවියන් වහන්සේ පොහොසත්, යාඥා කරන අයට දෙවියන් වහන්සේ ලං වෙලා ඉන්නවා. ඔබ යාඥා කරලා බලන්නකෝ. දෙවියන් වහන්සේට අඬගාලා බලන්නකෝ. ඔබගේ වාතාවරණය අනිවාර්යෙන් වෙනස් වෙනවා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේ උන්වහන්සේගේ නාමයට ඔබ යාඥා කරනවා නම් ඔබට උත්තර තියෙනවා බයිබලයේ යාඥා කරපු අය ජයගත්තා. යාඥා කරන අය මේ පොළව ජය ගන්නවා. හැම ප්‍රශ්නයක්ම ඔබට ජය ගන්න පුළුවන්. ඕන අභියෝගයක් ජය ගන්න පුළුවන්. යාඥා කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ මඟ පෙන්වන්නසේක. යාඥා කර මාදරේ යේසුනේ මේ මාසේ වචන හැම කෙනෙකුගේම ජීවිතේ අත්කස් ආශිර්වාද. ඒසස්ගේ නාමයෙන්. ආමේන්.